අප්‍රේල් මාස 2 වෙනි දින කාලගුණ අනාවැකිය පත් ඉදිරිපත් කිරීම ශානක විතානගේ පෑන් පැය අලුත්වන නවතම තොරතුරු දැනගන්න අප සමග රැඳෙන්න. දකුණ සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තනින් තන වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිවේ. මධ්‍යම වයිඹ සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම සහ වවුනියා දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකිය. බස්නාහිර සබරගමුව මධ්‍යම උතුරු මැද සහ ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදැස්සන කාලයේදී මීදුන් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. ගිගුරුන් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණික විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කරුණාවෙන් ඉල්ලා සිටිනු ලැබේ.